කැලේ තියෙන කොයි දේවත් රස වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික ඉදි වේවා. දන්නව මුළු සංසාරෙම ආවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩු වේවලු. අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න බාම. ගව්වෙන් ගව්ව දිවමාලික ඉදි වෙන්න ඕනලු. කවුරු වෙන්නේ? මගේ ස්වාමියා වෙන්නේ. කවුද මේ පතන්නේ? යශෝදරා. පින්නත්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා. උපවාස කරනවා. මෙහෙම බිරින්දෑවරු නෙමේ දෝනේ. මෙහෙම බිරින්දෑවරු ඕනේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න? යශෝදරාට එන්න කියන්න පල්ලහැට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද? තිබ්බා. ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්දල බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩය යශෝදරාගේ කුටියට යනවා. යශෝදරාගේ කුටියට යනවා. යනකොට යශෝදරා අඬනවා. මොන දුකක් තියෙන්නද මේ? සංසාරේ කල්ප ගානක් එකටම එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳ කිඳුරු ජාතකේ. වැද්ද කිඳුරිය ගන්න රජුරෝ මොකද කරන්නේ? කිඳුරා මරනවා. පතාගෙන ආපු බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහෙමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලගෙන පඬනවා පින්නතුනේ.